අයිබෝන් ඔන්න දුවේ පුතේ අද මම ඔයගලන්ට ගීමල්යාවේ වැඩසටහනින් තවත් ලස්සන රාගයක් අරගෙනයි ආවේ. ඔයගලන්ගේ රික්වෙස්ට් එකක් තිබුණා රාග් යමන් කරන්නට කියලා. හොඳයි. එහෙනම් ඔන්න අද මම තෝරගත්තා රාග් යමන්. මේ යමන් කියන රාගයේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. දුවල පුතාලා දන්නවා සප්තකයේ ස්වර 7න් එක ස්වරයක් තීව්‍ර මා කියන ස්වරය තීව්‍ර වෙනවා. තීව්‍රයි කියන්නේ සාමාන්‍ය සුද්ධ ස්වරයට වඩා හඬ භාගයක් වැඩි. ඒ ස්වරයට අපි කියනවා තීව්‍ර ස්වර කියලා. එතකොට සප්තකයේ තියෙන්නේ තීව්‍ර මා ස්වරය. දැන් මේ තීව්‍ර මා ස්වරය මේ යමන් රාගයේ අයිති වෙලා තියෙනවා. ඒක ඊටම සුවිශේෂී රාගයක් වෙන්නේ ඒ නිසයි. හොඳයි. අපි බලමු එහෙනම් මේ දුවල පුතාලා දන්නවා රාගයක තියෙනවා විස්තර 8ක්. මොනවද? තාට්, ಜಾති, ආරෝහණ, අවරෝහණ, වාදී, සංවාදී, පකඩ් and time of singing. හොඳයි. දැන් අපි බලමුකෝ මේ යමන් රාගයේ රාග විස්තරය මොකක්ද කියලා. මේ යමන් රාගයේ තාටය යමන්මයි. ඊළඟට ජාතිය සම්පූර්ණ ස්වර 7ම යෙදලා තියෙන නිසා ආරෝහණේ සහ අවරෝහණේ අපි කියනවා සම්පූර්ණ ජාතියට අයත් රාගයක් කියලා. ඊළඟට අපි බලමු රාගයේ ආරෝහණ සහ අවරෝහණ. සා රේ ගා තීව්‍රමා පා ධා නී උච්චසා ඊළඟට එනවා. ඊළඟට අවරෝහණේ උච්චසා නී ධා පා තීව්‍රමා ගා රේස. ඊළඟට මුඛ්‍ය අංගය අපි ගායනය කරනකොට කියලා බලමු මුඛ්‍ය අංගය කොහොමද එන්නේ කියලා. ඊළඟට මුඛ්‍ය අංගය කියන්නේ පකඩ් කියලා කියනවා. අපි ඒ රාගයේ වැඩියෙන්ම යෙදෙන ස්වර ඛණ්ඩය පකඩ් කියලා කියනවා මුඛ්‍ය අංගය. ඊළඟට වාදී ස්වරය ගා, සංවාදී ස්වරය නී. වැඩියෙන්ම යෙදෙන්නේ ගා ස්වරය, දෙවන ප්‍රධාන ස්වරය සංවාදී ස්වරය නී. ඊළඟට ගායන සමය time of singing තමයි first ප්‍රහාර of the night. ඒ කියන්නේ රාත්‍රී ප්‍රථම ප්‍රහාරය. හොඳයි. දැන් එහෙනම් අපි බලමු රාගයේ යමන් රාගයේ ආරෝහණ අවරෝහණ කොයි ආකාරයෙන්ද මේ තීව්‍ර මාත් එක්ක යෙදෙන්නේ කියලා. හොඳයි. දැන් හැමෝම ලෑස්ති වෙමු එහෙනම්. राग यम සහිත ආරෝහණ අවරෝහණ. ඊළඟට අපි බලමු පකඩ් මුඛ්‍ය අංගය. මේ රාගයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි මන්ත්‍ර නී වලින් අපි ගොඩක් වෙලේට රාගයේ ස්වර ගායනය ආරම්භ කෙරෙන්නේ. ඉතාමත්ම මිහිරි ගායනයක් තියෙන. මොකද මන්ත්‍ර නී වලින් මේ රාගය ආරම්භ වෙනවා කියන්නේ අපිට නියත වශයෙන්ම දන්නවා මෙය යමන් රාගයට අයිති රාගයක් කියලා. නේරේසා කියනකොටම අපි දන්නවා බොහෝ විට යමන් රාගයෙන් තමයි මේ ස්වර ගායනය එන්නේ කියලා. තීව්‍ර මා වලට යන්න ඕනෙත් නෑ. නමුත් අපිට ඒක සුවිශේෂී රාග ලක්ෂණයක් ඇටියට දක්වන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ.
එහෙනම් දැන් අපි බලමු යමන් රාගයේ සර්ගම් ගීතය. හොඳයි. බලමුකෝ අපි. දැන් මේ සර්ගම් ගීතය කියන්නේ රාගයේ තියෙන සුවිශේෂී ස්වර ඇතුළත් වෙලා තියෙන ස්වර මාලිකාව. ස්වර පමණයි සර්ගම් ගීතය කියලා කිව්වට ස්වර පමණයි යෙදෙන්නේ රාගයේ තියෙන සුවිශේෂී ස්වර සමුදාය එකතු. හොඳයි. දැන් බලමු අපි මේ යන්නේ ත්‍රිතාල් කියන තාලයට දා දින් දින්දා දා දින් දින්දා දා තින් තින්තා තා දින් දින්දා කියන 4න් 4ට මාත්‍රා කැටි වුණු ත්‍රිතාල් තාලයට තමයි මේ සර්ගම් ගීතය ගමන් කරන්නේ. හොඳයි. බලමු අපි එහෙනම්. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔන්න අද අපි රාගස්ත විස්තරය රාගයේ යමන් ඊළාට සර්ගම් ගීතය දොළ පුතාල වෙනුවෙන් අද මම ගීමල්ලය වැඩසටහනේ ඉදිරිපත් කරා. ඊළඟට අපි බලමු නැවත ඊළඟ ගීමල්ලය වැඩසටහනේ රාගස්ත ගීතය සහ ට්‍රාන්ස් කොහොමද ගෑන්නේ කියලා. හොඳයි එහෙනම් ඔයගොල්ලන් හැමෝටම ආයුබෝවන්. ආයයි තරු කැට